ලැබුවා වූ නව වසර කාට කාටත් සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් හැමෝම සාදරයෙන් පිළිගන්නවා සිනමා අඩවියට. නිකමට හිතන්නකෝ ඔයා කාගේවත් ඉල්ලීම කහක දාන කෙනෙක් නෙමෙයි කියලා. ඔයාට දවසක් කෙනෙක් ඇවිත් කියනවා මට රාක්ෂයෙක් වෙන්න ඕන. ඒකට මට උදව් කරන්න කියලා. හැබැයි ඔයාට මේ වැඩේ කරන්න නම් ඒ කියන විදිහේ රාක්ෂයෙක්ගේ ඇඟේ කොටසක් ඕන වෙනවා. ඒ නිසා ඔයාට ඒ රාක්ෂය හොයාගෙන යන්න වෙන්නේ ඉතාමත් භයානක පාරක් මැද්දෙන්. මේ කතාවේ වෙන්නේ ඔන්න ඔය වගේ සිද්ධියක්. ඉතින් මේ ගමන කොහොම එකක් වෙයිද? හිතා ගන්නවත් බැරි අවසානයක් තියෙන 2025 අවුරුද්දේ නිකුත් වුණු මේ ෆිල්ම් එකේ නම තමයි In the Lost Land. අනාගතයේදී ඇතිවන විශාල යුද්ධයක් නිසා ලෝකය දැන් විනාශ වෙලා තමයි තියෙන්නේ. දැන් මේ ලෝකය හඳුන්වන්නේ Lost Land කියලා. මේ වෙනකොට ඉතුරු වෙලා ඉන්න මිනිස්සු ඔක්කොම එක නගරයක තමයි ජීවත් වෙන්නේ. මේ මිනිස්සුන්ව පාලනය කරන්න අධිපතියෙක් ඉන්නවා වගේම බලය පවත්වාගෙන යන්නත් පල්ලියක් එහෙම තියෙනවා. දවසක් ග්‍රේ කියලා මායාකාරියක්ව එල්ලලා මරන්න පල්ලේ පූජකවරිය විසින් සූදානම් කරලා. පූජකවරිය මේ වෙලාවේ ප්‍රසිද්ධියම මෙහෙම දෙයක් කරන්න හේතුව තමයි පල්ලියට විරුද්ධ වෙන ඕනම කෙනෙක්ට අත්වෙන ඉරණම ගැන ජනතාව දැනුවත් කරන්න. පූජකවරිය ග්‍රේව මෙතන මැරෙන්න දාලා ගියාම ඇය තමන්ගේ මායා බලය පාවිච්චි කරමින් මෙතන ඉන්න එක සොල්දාදුවෙක්ට පේන සලස්සනවා මේ එල්ලලා ඉන්නේ තමන්ව කියන එක. බය වෙච්ච සොල්දාදුවා තමන්ව බේරගන්න ලණුවට වෙඩි තිබ්බ ගමන්ම ග්‍රේ තමයි නිදහස් වෙන්නේ. සොල්දාදුවා දකිනවා ග්‍රේ තමන්ගේ පැත්තට දුවගෙන යනවා කියලා. ඉක්මනට ක්‍රියාත්මක වෙච්ච සොල්දාදුවා වෙඩි තිබ්බත් ඒ ඇවිත් තියෙන්නේ තවත් සොල්දාදුවෙක්. මෙතෙන් තාව පූජකවරිය මේ සොල්දාදුවා මරලා දාලා තමන්ගේ ටීම් එකට කියනවා ඉක්මනට මායාකාරියව හොයාගන්න කියලා. ග්‍රේ සෙවනලිය ඇස්සේ සැඟවෙමින් සොල්දාදුවා නෙකායකාවකින් මරලා පූජකවරියව කොටු කරගන්නවා. ග්‍රේ මේ පූජකවරියව මරන්නේ නැතුව නගරේ මිනිස්සුන්ට පේන්න බෙල්ලට තොණ්ඩුවක් දාලා මෙතනින් පිටත් වෙනවා. මේ පිටත් වෙනකොට නගරවැසියෝ ඔක්කොම ග්‍රේට චියර් කරනවා එල්ලුවත් මැරෙන්නේ නැති මායාකාරිය කියලා. ඊට පස්සේ කතාව හැරෙන්නේ බෝයිස් කියලා කඩයක්කාරයෙක්ගේ දිහාවට. මේ වෙලාවේ බෝයිස් මිනිස්සු කිහිප දෙනෙක් විසින් වට කරලා තමයි තියෙන්නේ. මෙතන ඉන්න එක මිනිහෙක් බෝයිස්ගේ තුවක්කුව හොරකම් කරන්න ගියාම බෝයිස්ගේ හුරතලාවන ඔලු දෙකක් තියෙන සර්පයෙක් මේ මිනිහට පහර දෙනවා. ඉක්මනට තවන් හංගගෙන හිටපු තුවක්කුවක් එළියට ගත්ත බෝයිස් ඇහිපිය ගහන පමාවෙන් මේ මිනිස්සුන්ව වෙඩි තියලා මරලා දානවා. ග්‍රේ විශාල ටවර් එකක් ඇතුළේ තමයි ජීවත් වෙන්නේ. මෙයා කාලෙක ඉඳන් මෙතන ඉන්න මහලු කාන්තාවකට ගොඩක් කාරුණිකව සලකනවා. මේ වෙලාවේ රැජින එනවා ග්‍රේව හම්බ වෙන්න. රැජිනට ඕන වෙලා තියෙන්නේ තමන්ව නරවුර්කයෙක් විදිහට පරිවර්තනය කරගන්න. ග්‍රේ කාවත්ම ප්‍රතික්ෂේප කරන්නේ නැති නිසා රැජිනගේ යෝජනාවට එකඟ වෙනවා. රැජින මේ සඳහා ග්‍රේට ඉතාමත් වටිනා රත්තරන් ඔල්ලෝසුවක් තමයි තෑගි කරන්නේ. ග්‍රේ රැජිනට කියන්නේ තමන්ට දඩයක්කාරයක කුලියට අරගෙන නරවුර්කයෙක්ව හොයාගෙන ගිහින් උගේ පවර් එක අරගෙන ඇවිල්ලා තමයි දෙන්න වෙන්නේ කියලා. මේ සඳහා ග්‍රේ රැජිනගෙන් පුරහඳ පායනකම්ම කල් අරගන්නවා. පුරහඳ පායන්න හරියටම තව දවස් 6යි තියෙන්නේ. ග්‍රේ ගමන යන්න තමන්ගේ ආයුධ සූදානම් කරන ගමන් තමයි ඉන්නේ. මෙතෙන්ට එනවා රැජිනගේ ප්‍රධාන සේවකයා වන ජෙනාරිස්. ජෙනාරිස් රැජිනට උදව් කරන්න එපා කියලා ග්‍රේගෙන් ඉල්ලීමක් කරනවා. ජෙනාරිස්ට අවශ්‍යයිලු රැජිනව තමන්ගේ කරගන්න. ඒ වගේම මේ කරන්න යන දෙයින් රැජිනට අයහපතක් වෙන නිසා ජෙනාරිස් මේ වැඩේට කිත්තර කැමති නැල්ලු. ග්‍රේ කිසිම කෙනෙක්ව ප්‍රතික්ෂේප කරන්න නැති නිසා ජෙනාරිස්ගේ වැඩේටත් කැමති වෙනවා. ග්‍රේ තමන්ගේ මායාබලය පාවිච්චි කරලා ලොස් ලෑන්ඩ් එක පරීක්ෂා කරනවා. මේ නිසා එයාට අවශ්‍ය රාක්ෂයා ඉන්න තැන හොයාගන්නත් පුළුවන් වෙනවා. ග්‍රේ මෙතනදී දකින්නේ මිනිස්සු කිහිප දෙනෙක්ව ඊටම දරුණු විදියට මරලා දාන නරවුර්කයෙක්ව. එහෙම කතාව ඇදෙන්නේ මාලිගාව දිහාවට. මේ වෙනකොට අධිපතියා ගොඩක් අසාධ්‍ය තත්ත්වයකින් තමයි ඉන්නේ. රැජිනත් අධිපතියාට හරිම අමානුෂික විදිහට තමයි සලකන්නේ. රැජින එහෙම එන්නේ බෝයිස්ව හම්බ වෙන්න. මේ වෙනකොට රැජින රජුටත් තොරෙන් බෝයිස් එක්ක අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යනවා. බෝයිස් තමන්ව වළක්වන්න එන සොල්දාදුව දෙන්නෙට්ටත් පහර දීලා තමයි මෙතනින් පිටත් වෙන්නේ. බෝයිස් බාරකට වෙලා ඉද්දී එතෙන්ට ආපු ග්‍රේ කියනවා ඇයට තමන්ගේ දඩයක්කාරයා විදියට බෝයිස්ව බඳව ගන්න ඕන කියලා. මොකද හැමෝම දන්නවා බෝයිස් කියන්නේ ලොස් ලෑන්ඩ් එකේ හැම අස්සක් මුල්ලක් නෑරම දන්න කෙනෙක් කියලා. ඒත් බෝයිස් මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ කාඩ් සෙල්ලම් කරන්න විතරයිලු. ග්‍රේ බෝයිස් එක්ක කාඩ් සෙල්ලම් කරලා ඉතාමත් පහසුවෙන් දින්නත් බෝයිස් ග්‍රේගේ වැඩේට නම් කැමති වෙන්නේ නැහැ. මොකද ලොස් ලෑන්ඩ් එකට ගියපු ගොඩක් අය තාම පණ පිටින් ඇවිල්ලා නැති නිසා. ඒත් ග්‍රේ බෝයිස්ට යෝජනා කරනවා බෝයිස් එක්ක ඇයට එක වේගෙන්ම එන්න බැරි වුණොත් බෝයිස්ට ඕනම වෙලාවක හැරිලා යන්න පුළුවන් කියලා. බෝයිස් අහලා තියනවලු ස්කල් රිවර් කියන තැන ඉන්න වුල්ෆ් කෙනෙක් ගැන. මේ වුල්ෆ්ගේ නම කියනකොටම ග්‍රේට තේරෙනවා තමන්ගේ මායා බලයෙන් දැක්කෙත් මේ සතාමයි කියන එක.
ගේ බෝයිස්ට පොරොන්දු වෙනවා ග්‍රේව එතනට එක්කගෙන ගියොත් හොඳ තෑග්ගක් බෝයිස්ට ලබා දෙනවා කියලා. මේ දෙන්න කතාව අතරතුරේදී මෙතෙන්ට එනවා පල්ලිය සොල්දාදුවන්. බෝයිස් ඉක්මනට තමන්ගේ හුරතලාව විසිකරත් උට අත්වෙන්නේ නම් මේ හැටි හොඳ ඉරණමක් නම් නෙවෙයි. මේ කාලය පාවිච්චි කරලා මේ දෙන්න ඉක්මනට මෙතනින් පැන ගන්නවා. මේ අතරේ පල්ලියේ පූජකතුමා හැමෝටම මතක් කරනවා මායාකාරී මිත්‍යා දෘෂ්ටිකයන්ව මරා දාන්න ඕනේ කියලා. මේ මිනිස්සු මෙයා කියන දේවල් අහන් ඉන්නවා වගේ බොරු රඟපෑමක් කරන ගමන් කැරැල්ලකට තමයි සූදානම් වෙන්නේ. පූජාව ඉවර වුණාම එතන තිබ්බ කොලයක් කවුලගත්තු ප්‍රධානිතුමාට තේරෙනවා මිනිස්සු බොරුවට තමයි තමන්ගේ කතාව අහගෙන ඉන්නේ කියලා. මේ කොල කෑල්ලේ තියෙන විදිහට ගේ තමයි කැරැල්ලේ සටන් පාටේ වෙලා තියෙන්නේ. පූජකවරිය මේ වෙලාවේ මෙතෙන්ට ග්‍රේගේ කුළුණ හිටපු වයසක කාන්තාව අරගෙන ඇවිල්ලා ඇයට වද දෙනවා ග්‍රේගේ සැලසුම් ගැන කියන්න කියලා. වද හිංසා දරා ගන්න බැරි වුණු මේ කාන්තාව රැජින ඇතුළු පිරිස ග්‍රේව හම්බ වෙන්න ආපු විත්තිය මෙයාලට කියනවා. ප්‍රධානිතුමා පූජකවරියට අණ කරනවා ග්‍රේව හොයාගෙන එයාලව්ව රැජිනට විරුද්ධව පාපොච්චාරණය කරවලා ග්‍රේව මරලා දාන්න කියලා. කතාව වැදෙන්නේ එහෙම ලොස්ලෑන්ඩ් එකට. මෙයාලා එදා රෑ කඳුරු බැඳගෙන ඉන්න අතරේ බෝයිස් තවත් සර්පයෙක්ව හොයනවා. ඒත් බෝයිස්ට හිතන විදිහේ සර්පයෙක්ව නම් හොයාගන්න බැරි වෙනවා. ඊළඟ දවසේ මේ දෙන්න එන්නේ බෝයිස්ගේ යාළුවෝ දෙන්නෙක් වන මාරා සහ රෝස්ගේ නවාතැනට. බෝයිස් නම් කියන්නේ ඒ වුල්ෆ් හොයන්න තව සතියක්වත් යයි කියලා. ඒත් ග්‍රේට නම් එච්චර කාලයක් ඉන්න බෑලු. මොකද පුරහඳ පායන්න තව දවස් 5ක වගේ කාලයක් විතරයි ඉතුරු වෙලා තියෙන නිසා. එහෙනම් බෝයිස් කියනවා අපිට යන්න ඉතුරු වෙලා තියෙන්නේ ඊටමත් භයානක කෙටි පාරක් විතරයි කියලා. මේ දෙන්න උදේ මෙතනින් පිටත් වෙනකොට රැජින ප්‍රධානිතුමාව හම්බ වෙන්න ඇවිල්ලා ප්‍රධානිතුමාට බයිනවා Tamanට කියන්නේ නැතුව සොල්දාදුවෝ ඔක්කොම එක්ක පූජකවරියව ලොස්ලෑන්ඩ් එක ඇතුළට යවපු එක ගැන. ප්‍රධානිතුමා රැජිනට කියනවා Tamanට රැජින ගැන වැරදි කටකතා ඇහුණා කියලා. ඒත් රැජින කියනවා ඒ හැම දෙයක්ම බොරු කටකතා විතරයි කියලා. රැජින මෙතනින් ගියාට පස්සේ පූජකතුමියට කතා කරපු පල්ලි දානිතුමා අණ කරනවා Tamanට රැජිනව අවිශ්වාසයි. ඒ නිසා ඉක්මනට මායාකාරීව හොයාගෙන රැජිනට විරුද්ධව කට උත්තරයක් ගන්න කියලා. මොකද එතකොට මෙයාලට පුළුවන් රැජින මිත්‍යා දෘෂ්ටිකයෙක් ආශ්‍රය කරා කියන වරදට රැජිනව තනතුරෙන් නිරපලා අසනීපයෙන් ඉන්න අධිපති මරුණට පස්සේ මෙයාලට නගරේ පුරා පල්ලියේ ආධිපත්‍යය පතුරවන්න. පල්ලි අය රෝස්ගේ මාර්ගයේ තැනටත් ඇවිත් සෙබළු මේ දෙන්නට වද දීලා අහනවා බෝයිස් ගියේ කොහෙටද කියලා. රත්තුනි අකඩයක් රෝස්ගේ ඇඟේ තියද්දිම මාර කියනවා බෝයිස්ලා යන්නේ ස්කල් රිවර් එකට කියලා. පූජකවරිය මාරව අරගෙන රෝස්ව මරලා දාලා මෙතෙන්ට ගිනි තියලා මෙතනින් පිටත් වෙනවා. ඊළඟ දවසේ උදේ වෙනකොට මේ දෙන්න ඇවිල්ලා තියෙන්නේ පාළු නගරයකට. බෝයිස් මේ වෙලාවේ හොයන්නේ මෙතන කේබල් කාස් බාරව ඉන්න පුද්ගලයාව. මොකද ඒ පුද්ගලයාට සල්ලි දීලා කේබල් කාස් මාර්ගයෙන් මේ දෙන්නට මෙතනින් එහා පැත්තට වෙනකන්න. මේ දෙන්න කොච්චර ඒ පුද්ගලයාව හෙව්වත් මෙයාට හොයාගන්න පුළුවන් වෙන්නේ එයාගේ මනසිරුර විතරයි. මොකද මේ වෙනකොට පූජකවරිය බෝයිස්ට කලින් මෙතෙන්ට ඇවිල්ලා ඉවර නිසා. ඉතින් යාළුවනේ ඔයාලා මේ වීඩියෝ එක තාමත් බලනවා නම් පල්ලෙහා තියෙන subscribe button එක ඔබලා අපේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා මම ආරාධනා කරනවා. හරි. එහෙනම් අපි ආපහු යමු වීඩියෝ එකට. පූජකවරිය මාරාව පෙන්නමින් බෝයිස්ට කියනවා ග්‍රේව Tamanට බාර දෙන්න කියලා. බෝයිස් මේ දෙයට අකමැති වෙනවත් එක්කම පූජකවරිය මාරාට වෙඩි තියලා මාරාව මරලා දානවා. මේකට තරහා ගියු මේ දෙන්න එක දිගටම සෙබළුන්ට පහර දෙන්න ගත්තත් මේ වෙලාවේදී කෝච්චියේ දොරක් විවෘත කරගෙන මෙතෙන්ට එන සෙබළු කන්දරාව දැකලා ග්‍රේ බෝයිස්වත් ඇදගෙන මෙතනින් දුවන්න ගන්නවා. මෙයාලා ඉක්මනට මෙතන තියෙන කේබල් කාර්යයකට නැගලා මෙතනින් පැන ගන්න හැදුවත් සොල්දාදුවන් තාමත් මෙයාලව අතාරින්න නැති නිසා මේ දෙන්නට සිද්ධ වෙනවා කේබල් කාර්යයක ඇතුළේ ඉඳන්ම සෙබළුත් එක්ක සටන් කරන්න. මේ වෙලාවේ පූජකවරිය තමන්ගේ සෙබළුන්ට අණ කරනවා කේබල් කාර්යකේ කේබල් එක කපලා දාන්න කියලා. එක කේබල් එකක් කැඩෙනකොටම ග්‍රේ තමන්ගේ පිහිදක පාවිච්චි කරලා නූලෙන් වගේ ඉල්ලා කොහොම හරි බේරෙනවා. අනිත් කේබල් එකත් කැපුවම පස්සේ මෙයාලගේ වාසනාවට කායක එතන තියෙන කන්දක් වගේ තැනක වැදිලා නතර වෙනවා. ඉස්සරහින් තියෙන කේබල් දෙකත් කැඩෙන්න කලින් ඉක්මනට ග්‍රේ උඩට නැගගත්තත් පූජකවරිය එල්ල කරන ස්නයිපර් පාරක් නිසා බෝයිස් ගොඩක් දුර්වල වෙනවා. ඊළඟ උණ්ඩේ තියද්දිම ග්‍රේයාගේ මායා බලයන් පාවිච්චි කරලා පූජකවරියගේ ඇස් වහලා මෙතනින් පැන ගන්නවා. එදා රෑ බෝයිස්ගේ අතට ග්‍රේ බෙහෙත් දාලා අත මහනවා. දැන් පුරහඳ පායන්නත් ලං වෙලා තියෙන්නේ. පහෝදා උදේ දැනගන්න ලැබෙනවා රැජින ගැබ් ගැන කියලා. එය ළමයාගේ තාත්තා බෝයිස් කියලා දැනදැනත් බොරුවට මවාපානවා මේ දරුවා අධිපතික කියලා. දැන් ඇයට සිංහාසනය බාරගන්න උරුමකාරයෙක් ඉන්න නිසා රැජින අධිපතියගේ මූණට කුට්ටයක් තියලා අධිපතියගේ උස්මීර කරලා මරලා දානවා.
එදා රාත්‍රියේදී මේ දෙන්න ඇතුළු වෙන්නේ යක්ෂයන් පිරිච්ච ප්‍රදේශයකට. මෙයාලා මෙතන කුළුණක් ඇතුළට රිංගලා වටේට තියෙන පෙට්‍රල් ටැංකි ටිකක් කඩලා වටේටම වක් කරනවා. රාත්‍රිය වෙනකොටම මේ කුළුණේ තියෙන ලයිට් ඔන් වෙලා මෙතන හිටපු යක්ෂයෙක් මේ දෙන්නට පහර දෙන්න ගන්නවා. මේක දැකපු බෝයිස් ඉක්මනට පෙට්‍රල් වලට ගිනි අවුලලා මෙයාලගේ වටේටම ගිනි වලල්ලක් නිර්මාණය කරනවා. යක්ෂයින් මෙතන තියෙන තහඩුවක් වගේ දෙයක් අරන් ඇවිල්ලා ඒක මාර්ගයෙන් ගිනි වලල්ල ඇතුළට වෙන්න හදනවා. එතකොටම බෝයිස් මෙතන තවත් තිබ්බ පෙට්‍රල් ටැංකිය පුපුරවපු නිසා යක්ෂයින්ට ඇතුළට එන්න බැරි වෙනවා. ටික වෙලාවක් යද්දී කුළුණ උඩට යක්ෂයින්ගේ නායකයා එනවා. එයා මෙතනින් පහළට පැනලා මියාව අල්ලගන්න හදද්දිම ග්‍රේ තමන්ගේ මායා බලය පාවිච්චි කරලා යක්ෂයන්ව තමන්ගේ වසඟයට අරගන්නවා. ඒ තමන්ගේ අතින් ගිනි දැල්ලක් විදලා මෙතන ඉන්න යක්ෂයෝ ඔක්කොම පුරුස්සලා අලු කරලා දානවා. ඒත් බෝයිස්ට නම් ඒ ගිනි දැල්ලේ රස්නේ දැනුනේවත් නැල්ලු. එතකොටම ග්‍රේ කියනවා ඒක මගේ මායාවක්. මං උන්ව ගිනි තියලා වගේ මවාපාලා උන්ට ඒක දරාගන්න බැරි කරලා තමයි උන්ව මැරුවේ කියලා. මේ අතරේ පල්ලිය ප්‍රධානියා විසින් අධිපති මිය ගිහින් වගේම නව උරුමකාරයෙක් නගරයට ඉන්න එක ගැන ජනතාව දැනුවත් කරනවා. මිනිස්සු මේ වෙලාවේ මේ ගැන කිසිම උනන්දුවක් දක්වන්න නැති නිසා රැජිනක සෙබළුන් අහසට වෙඩි තිබ්බම රැජිනක නම කියලා චිය කරනව හැර වෙන කරන්න දෙයක් ජනතාවටත් ඉතුරු වෙන්නේ නම් නැහැ. ප්‍රධානිතුමා රැජිනට පක්ෂපාතී වගේ රඟපාලා රැජිනට තොර රහසේම පූජකතුමියට අණ කරනවා ඉක්මනට ග්‍රේව අල්ලගන්න කියලා. රැජිනත් ජෙනාරිස්ට චාටුකතා කියලා ජෙනාරිස් එක්ක එකතු වෙන්නේ රැජිනක ඉදිරි වැඩවලට ජෙනාරිස්ස ගොඩක් වුවමනා නිසා. මෙයාලා මේ වෙනකොට ස්කල් රිවර් කියන ස්ථානයට දවසක දුරින් තමයි ඉන්නේ. මේ වැඩේ භයානක නිසා ග්‍රේ කියනවා බෝයිස්ට තමන්ගේ මුදලත් අරගෙන මෙතනින් යන්න කියලා. ඒත් බෝයිස් ඒ වැඩේට කැමති වෙන්නේ නැතුව ග්‍රේටත් තමන් එක්ක ආපහු වෙරිලා එන්න කියනවා. මේ වෙලාවේදී තමයි ග්‍රේ හෙලි කරන්නේ තමන්ට වැදුණු ශාපයක් නිසා තමයි කාගේවත් ඉල්ලීමක් ප්‍රතික්ෂේප කරන්න බැරි කියලා. ඒ නිසා තමන්ට ලැබුණු ජොබ් එක ඉවර කරලා මිසක් ග්‍රේට මේ ගමන මැදින් නවත්තන්න බෑලු. ඊළඟ දවසේ උමගක් ඇතුලෙන් යද්දී රේල් පාරේ ඇතිවන සෙලවීමක් නිසා මෙයාලා දැනගන්නවා පල්ලිය කෝච්චිය ළඟ ළඟම එනවා කියලා. ඒ නිසා මේ දෙන්නා මූලික කල්පනා කරලා හොඳ සැලසුමක් ගහනවා. ග්‍රේ කෝච්චිය තමන් ගාවට ලඟ වෙනකම් මිදලා ඉක්මනට දුවන්න ගන්නවා. මේ නිසා පූජකවරිය කෝච්චියේ වේගය තවත් වැඩි කරනවා. හැබැයි මේක මෙයාලගේ උගුලක්. ග්‍රේ මේ දුවගෙන යන්නේ කැඩුණු රේල් පාරක් දිහාවට. පාර ඉවර වෙනකොටම ග්‍රේ මේකෙන් පනිද්දී පහළ ඉන්න බෝයිස් ග්‍රේව අල්ල ගන්නවා. කෝච්චිය එන වේගයට බ්‍රේක් කරගන්න බැරුව මෙතනින් පහළට වැටලා පල්ලියේ සෙබළුන් එක්කම පුපුරලා විනාශ වෙලා යනවා. මේ වෙන දේවල් අහන් ඉන්න පල්ලියේ ප්‍රධානිතුමා හදන්නේ තමන් ගාව ඉතුරු වෙලා ඉන්න සෙබළු ලව්වා රැජිනව මරන්න. මේක ආරංචි වුණු ජෙනාරිස් සහ ඔහුගේ සෙබළුන් ඇවිල්ලා ප්‍රධානිතුමා ඇතුළු පල්ලියේ ඉතුරු සෙබළු ටිකත් ඝාතනය කරලා දානවා. මේ වෙනකොට මේ දෙන්නත් ස්කල් රිවර් කියන ස්ථානයට ඇවිල්ලා ඉවරයි. මෙයාලා මෙතන පරීක්ෂා කරද්දි තේරෙනවා කවුරු හරි මෙතන ජීවත් වෙනවා කියලා. ඒත් ඒ කවුද කියලා මෙයාලට හොයාගන්න වෙන්නේ නම් නැහැ. ඈ වෙනවත් එක්කම ග්‍රේ තමන්ගේ අත්වලට රිදී නියපොතු දාගෙන වෘකයා දඩයමට සූදානම් වෙනවා. බෝයිස් දිගින් දිගටම උත්සාහ කරන්නේ ග්‍රේගේ මේ වැඩේ නවත්තලා ග්‍රේව තාපහු එක්කගෙන යන්න. පුරහඳ පායනවත් එක්කම බෝයිස් බිම ඇදගෙන වැටිලා බෝයිස්ගේ ඇඳුනුත් තිරාගෙන බෝයිස් විශාල වෘකයෙක් බවට පරිවර්තනය වෙනවා. මේ කලින් ඉදම්ම දැනගින්දලා තියෙනවා මේ වුල්ෆ් වෙන කවුරුත් නෙවෙයි බෝයිස්මයි කියලා. ඒක ග්‍රේට දැනගන්න ලැබිලා තියෙන්නේ එදා ග්‍රේගේ මායා බලය පාවිච්චි කරලා ලොස් ලෑන්ඩ් එක පරීක්ෂා කරන අවස්ථාවේදී පුරහඳ බැහැගෙන යාම සමගම වෘකයා ආපහු බෝයිස් බවට පරිවර්තනය වෙන එක ග්‍රේ කලින් ඉදම්ම දැකපු නිසා. ග්‍රේ බෝයිස්ට පහර දුන්නත් බෝයිස් ග්‍රේට වඩා ගොඩක් ශක්තිමත් නිසා ඉතාමත් පහසුවෙන් ග්‍රේට පහර දෙනවා. ග්‍රේ ඉක්මනින්ම විශාල කුරුල්ලන් ප්‍රමාණයක් මවලා මෙතනින් සැඟ වෙනවා. බෝයිස් මේ කුරුල්ලන් එක්ක සටන් කරලා ඉවර වෙනවත් එක්කම ග්‍රේයාගේ රිදී නියපොතු වලින් බෝයිස්ට අනින්න ගන්නවා. මේ විදිහට බෝයිස් අඩපණ කරලා අන්තිම පහර දෙන්න යද්දිම බෝයිස් එයාගේ අන්තිම කැමැත්ත කියනවා. පුරහඳ වලාකුළු වලින් වැහිලා ගියාම බෝයිස් ආයෙමත් මිනිහෙක් බවට පරිවර්තනය වෙනවා. බෝයිස් කියන්නේ ග්‍රේ එක්ක හැමදාමත් එකට ඉඳලා ලොස් ලෑන්ඩ් එක පුරා දඩයම් කරන්න ඕනේ කියලා. ග්‍රේට කාගේවත් ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන්න බැරි නිසා ග්‍රේ මේකටත් කැමති වෙනවා. බෝයිස්ට මේ වෙලාවේ සිහි නැති වෙලා අපව් බෝයිස්ට සිහියවිල්ලා අපව් වෙස්සරලා බලද්දී ග්‍රේ බෝයිස් දංගල් වලින් ගැට ගහලා තමයි තියෙන්නේ. අන්ත ආයෙමත් පේන්න අරන් බෝයිස් ආයෙමත් පරිවර්තනය වෙනකොට ග්‍රේ තමන්ගේ පී වලින් බෝයිස් හැම ගහන්න ගන්නවා. ඊළඟ දවසේ උදේ වෙනකොට ග්‍රේ බෝයිස් මෙතන මිහිදන් කරලාත් ඉවරයි. ටික දවසක් යද්දී ග්‍රේට නගරයට ඇතුල් වෙන්න පුළුවන් වෙනවා.
මේ වෙලාවේදී නගරවැසියන් ඔක්කොම ග්‍රේගේ නම කියලා ග්‍රේට චියර් කරන්න ගන්නවා. ග්‍රේගේ මේ පැමිණීමත් එක්කම කුපිදුණු කැරලිකරුවන් පල්ලිය කුරුසේ කඩලා දාලා රජිනිගේ සොල්දාදුවන්ටත් පහර දෙන්න ගන්නවා. ග්‍රේ ජෙනාරිස් ළඟට ඇවිල්ලා බෝයිස්ගේ හැම දීලා කියනවා මේක පොරවන් නිදාගත්තම රැජිනට තමන්ට අවශ්‍ය බලය ලැබෙයි කියලා. හැබැයි ජෙනාරිස් ග්‍රේට චෝදනා කරනවා ඇය තමන්ගේ ජොබ් එක හරියට කරේ නැහැ කියලා. ඒත් ග්‍රේ ජෙනාරිස්ට පැහැදිලි කරලා දෙනවා ග්‍රේ රැජිනගේ ආදරවන්තයා වන බෝයිස්ව මරපු නිසා දැන් ජෙනාරිස්ට පුළුවන් කියලා රැජිනව තමන්ගේ කරගන්න. ජෙනාරිස් මේකත් අරගෙන රැජින ගාවට ගියාම රැජින මේ හැම බෝයිස්ගේ කියලා දැනගෙන මහා හයියෙන් අඩන්න ගන්නවා. රැජිනට ඕන වෙලා තිබිලා තියෙන්නේ තමුණු ද්‍රාක්ෂයෙක් වෙලා බෝයිස් එක්කම සදහටම ජීවත් වෙන්න. ජෙනාරිස් මෙතනදි කියන දේවල් නිසා මේ ඔක්කොටම මුල ජෙනාරිස් කියලා තේරුම් ගන්න රැජින හංගන් හිටපු පිහියකින් ඇනලා ජෙනාරිස්වත් මරලා දානවා. මේ අතරතුරේ අරගලකරුවන් මාලිගාවටත් ඇතුළු වෙලා මුළු මාලිගාවම විනාශ කරලා දානවා. පහුවදා උදේ ඉර පායනකොටම බෝයිස්ගේ හැම අලු වෙලා ඒ අලු ගහගෙන යනවා බෝයිස්ගේ මිනි වලට. මේ වෙලාවේදී බෝයිස්ගේ මිනි වලත් යන්තමට වගේ සෙලවෙන්න ගන්නවා. මරණයෙන් නැගිටු බෝයිස් ඒ පිම්මෙන්ම එන්නේ ග්‍රේව ඝාතනය කරන්න. හැබැයි ග්‍රේ මේ වෙලාවේදී කියනවා තමා මුලින් ඉඳන්ම රැජිනගේ ආදරවන්තයා බෝයිස් කියන එක දැනගෙන හිටියා කියලා. මේ වෙලාවේදී බෝයිස් ග්‍රේට පහර දෙන්න හදන අතර දෙන්නට දෙන්න පිහිවලින් එනගත්තත් ග්‍රේ බෝයිස්ට මතක් කරලා දෙනවා බෝයිස්ගේ අවසාන කැමැත්ත මොකක්ද කියන එක. අවසානයේ දෙන්නම එකිනෙකාට සමාව දෙමින් නැවතත් දඩයම් කිරීමට ලොස්ලෑන්ඩ් එක බලා යද්දී මේ කතාව අවසන් වෙනවා. ඉතින් යාළුවනි, ඔයාලා මොකක්ද හිතන්නේ මේ කතාව ගැන? දිගටම මේ වගේ මූවිස් බලන්න ඕන නම් පහළ තියෙන සබ්ස්ක්‍රයිබ් බටන් එකත් ඔබලා බෙල් නොටිෆිකේෂන් එකත් ඕක දාලා තියාගන්න. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝටම ජය වේවා.